සංස්කෘත ශ්ලෝකයහලවනම් පරෝපකාරාය පලන්ති වෘක්ෂා පරෝපකාරාය වහන්ති නද්‍යා පරෝපකාරාය දුහන්ති ගාවා පරෝපකාරාර්ථ ගස්වල පලදැරුවේ ගසට ඕන නිසා නෙවෙයි. ගංගා ගලා බැස්සේ ගංගාවට ඕමනා නිසා නොවේ. ඒ වගේම එළදෙන කිරි ලබා දුන්නේ එළදෙනට ඕන නිසා නෙවෙයි. මේ සෑම ක්‍රියාවලියක් දෙස බැලුවට පස්සේ අපිට පේන්නේ තමන් ගැන හිතලා නෙවෙයි සෝබා දහමේ සහ ජීවි අජීවී බොහෝ දේ නිර්මාණය වෙලා තිබෙන්නේ පරාර්ථ සාධනය වෙලා. එහෙනම් පරෝපකාරාර්ථ මිදං ශරීරං අපේ මේ ශරීරය පරෝපකාරය අනුන්ට උදව් කිරීම පිණිසමයි නිර්මාණය වෙලා තිබෙන්නේ කියන එක විශේෂයෙන් අපි ජීවත් වෙන මොහොතක් මොහොතක් පාසා සිහියට ගත යුතුයි.